මම හිතනවා මම ඔබතුමාලා විසින් මතුවුණු කරුණු පිළිබඳව අපේ අදහසකුත් මේ ක්‍රියාදාමයේ පිළිබඳ අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත් මම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න. පළමු කොටම ඇත්තටම මම ඉගෙන ඔබතුමාලා මම හිතන අද උදේ නිවේදනයක් ඉදිරිපත් කරලා තිබුණා. ඒතර අපි අද හවස එකට සාකච්ඡාවක් යොදවගෙන තිබියදී. ඒ නිවේදනයේදී ඔබතුමාලාගේ ස්ථාවරත්වය ප්‍රකාශ කරලා තිබුණා. එනිසා ඔබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතෙන්ට පැමිණෙන්නේ මම සැලකිලි ප්‍රමාණකින් පැමිණෙන උත්සාහ කරේ විවෘත මනසකින්. විවෘත මනසකින් තමයි මගේ පැමිණීමේ අභිප්‍රාය බවට පත් වුණේ. මම හිතනවා කෙසේ වුවත් අපේ රටේ සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. ඔබතුමාලට යයිති පූර්ව අයිති තියෙනකම මම ඉදිරිපත් කරන්නේ. ඊළඟ අපේ සභාපතිතුමා කරුණ ඉදිරිපත් කරනකොට කිව්වා එතුමා පුද්ගලික කිසිසේත්ම ඔබතුමා පුද්ගලික ලෙස සලකන්නේ නැහැ. ඔබතුමා නියෝජනය කරන නීතිඥ ප්‍රජාවේ අදහස ලෙස තමයි මාගේ අදහස බාරගන්නේ. කිසිසේත්ම ඔබතුමාගේ පුද්ගලික අදහස ලෙස පිළිගන්නේ නැහැ. දෙවනුව ඔබතුමාට කියන්න පුළුවන් මේක නීතිඥවරුන්ගේ සමස්තය කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ. තව කෙනෙකුට කියන්න බහුතරය. තව කෙනෙකුට කියන්න පුළුවන් සුළුතරය. ඒක විවෘතයි. ඒක අපි හැම කෙනාටම විවාද සම්පන්න කාරණයක්. මේ සමස්තයේද බහුතරයේද සුළුතරයේද එක විවාද සම්පන්න කාරණා. මම හිතන්නේ ඒක පිළිබඳව අපි හරියටම නිගමනයකට ආයිතු නැහැ කියලා මම හිතනවා. තුන්වෙනිව මගේ ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩු ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන ඔබටත් යන්න. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. මොකද උදාහරණ කියන පාස්කු පරීක්ෂණේ. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශට. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. මම පරීක්ෂණ යනවා. ඒ තුල ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරා ගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම් ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම් හැමුවේ මගේ තනතුරු හිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. ඒකට මම සූදානම්. ඊළඟ මතුවුණු කරුණු ගත්තාම වරප්‍රසාද කියන ප්‍රශ්න ඔබතුමී මතු කරපු වරප්‍රසාද කියන ප්‍රශ්නය වරප්‍රසාද කියන එක සීමාව කොතනද? කොතනද වරප්‍රසාද කියන සීමාව තිබෙන්නේ? තමන් විසින්ම තෝරාගත්තු කෙනෙක් අනාගතයේ සීජේ පුටුවේ වාඩි වෙන්න ඕන කියලා පෙළ ගැස්වීම වරප්‍රසාදයක් නොවෙන්නේ කෙසේද? එහෙම කරපු ඉතිහාසයක් තිබුණා. තමන්ම තෝරා ගන්නවා කෙනෙක් එයා කොහොමද මුල් පිටුවට ගියන්නේ? ඒතකොට ඒවත් තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාද. තව කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවම් ප්‍රමාණය 11 ඉඳන් 17 දක්වා වැඩි කරනවා. අභියාචනාධිකරණ 12 ඉඳන් 20 දක්වා වැඩි කරනවා. ඒ නිසා තමන්ම තෝරාගත්තු කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණ ගෙන්වීම සහ අභියාචනාධිකරණ ගෙන්වීම ඉලක්ක කරගෙන මේක කරාද? එනිසා මම හිතනවා අපි අධිකරණ ශේෂ්ත්‍රය ඇති කරන හැම වෙනසක්ම වරප්‍රසාදයක් හෝ තව කෙනෙකුට කරන අනිසි බලපෑමක් ලෙස අර්ථකථනය කළ හැකියි. එහෙම කිසිවක් නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. නැත කාලේ සිද්ධ වෙච්ච වෙනස්කම් ටික බැලුවොත් නේද? 11,17 දක්වා වැඩි කරනකොට එතන අර්ථකථනය කරන්න පුළුවන්. මේ Taman තෝරාගත්තු 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනා ගේන්න තමයි මේක හදලා තියෙන්නේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුලේ කරන ඕනෑම වෙනස්කමක්. ඒක වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබා දීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්.
ඉතින් මම උපරිම උත්සාහ කරා මේක තනි පුද්ගලයේ කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාදයක් නොවන විදිහට කරන්නේ කොහොමද? ඒ නිසා මේක වරප්‍රසාදයක් සලකන්නේ මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන తত্ত্বය තව තත්වයකට ගෙනියන අධිකරණ පද්ධතියම තියෙන තත්වයේ සිට තව තත්වයකට පරිවර්තන කිරීම. ඒක වරප්‍රසාදයට සලකන්නේ නැහැ කෙනෙකුට ඉලක්ක කරන. ඊට පස්සේ එනවා ඇයි එහෙමනම් තව අය ගියා එයාට කලින් කරන්න තිබුණා නේද? නෑ මේක කරන ඕනෑම මොහොතකදී ඊට පෙර දින කෙනෙකුට විශ්‍රාම යන්න පුළුවන්. මේක කරාට පසුව තව කෙනෙකුට මේ වාසිය ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කවදාවත් සිද්ධ වෙන්නේ නෙවෙයි. එසම මොකද මේක කොයි වෙලාව හරි කරනවා නම් ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම ගිල්ලා තිබෙනවා. ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම වයසට ආසන්න වෙලා තිබෙනවා. ඒක මේ අධිකරණ පද්ධතිය ඕනෑම මොහොතක පවතින එකක්. ඒ නිසා ඒක අර අනිසි වරප්‍රසාදයට සමාර්ථ කතරේ කරන්නේ නැහැ. කණ්ඩායමකට අනිසි බලපෑමක් ලෙස මාර්ථ කතරේ කරන්නේ නැහැ. ඔබතුමාලා නිශ්චිත ලෙස සඳහන් කරපු පුරප්පාඩු පිරිවීම පිළිබඳ ප්‍රශ්නේ මා එක මේ මාසයක් විතර තම අවසන් කරනවා. ඒක නිශ්චිත කරුණක් මත තමයි ඒක මම ඔබට කියන්නම්. මේක තා පැහැදිලි කරගන්න. පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙන චෝදනා 23000ක් තියෙනවා. සාක්ෂිකරු 3000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද මහාධිකරණවල ඉන්න ඉහළම විනිසුරුව තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝජනය කරන්නේ. එතකොට ඔහුට තමයි ඊළඟ ඔබතුමාලා කියන පරිදිම ඔහුට තමයි ඊළඟ අභියාචන අධිකරණයට යම අවස්ථාව තිබෙන්නේ. මම හොයලා බලපුවහම මේ නඩුව අවසන් නදීරේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙළෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක් ඒක. ඒ නිසා මගේ අපේක්ෂාවක් තිබුණා එතුමා. එහෙනම් එතුමා අපි අභියාචන අධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙමනම් මේ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම එතුමා විශේෂ නඩුවක වාඩි වීම එතුමාට අසාධාරණ ලක්වීම කරුණක්ද කියලා මම කල්පනා කරා. අන්න ඒක තමයි බලපෑම. ඊළඟ ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම ඇති නොවෙන්නේ කියලා. මම එකත් ගෙනල්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රමානුකූලව ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. අභියාචනාධිකරණය තමයි ගැටලුව මතුවලා තියෙනවා. මේ දෙක අතර සංසන්දනය කරලා බැලුවා. ඒ නිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක් අභියාචනාධිකරණයේ හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාම නුසුදුසු කියලා මම කල්පනා කරා. ඒ නිසා කිසිදු මයිතාවංකව කියන්නේ මම පුද්ගලයෙක් යනත් එක් බලාගෙන පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවේ. මේ පුරප්පාඩු තිබෙන්නේ සමාජයේ විශාල අවධානයට යොමු වුණු පාස්කු නඩුව පිළිබඳ අවසන් මතක්කාදත් වාර්තා වෙලා තිබුණා. ඒත් ඉක්මනින් මේක අවසන් කළ හැකි කියන වාර්තා පළ වෙලා තිබුණා. ඒතකොට ඒ සාධාරණත්වයට ඉටු කිරීම අරමුණු විතරයි මට තිබුණා. මම හිතනවා ඒක තමයි අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ තියෙන හොඳම නිදර්ශනයක් කියලා මම හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සාතිකයක් කියලා මම හිතනවා. මට ඕනම් පාස්කු නඩුව කඩා වැටෙන්න දීලා දාන්න තිබුණා. සාක්ෂිකරු චෝදනා 23000ක් සාක්ෂිකරු 3000. කවුද ඊළඟ මේ නඩුව කවුද වෙලා යන්නේ කවදද යුක්තිය දෙන්නේ මිනිසුන්ට? ඒක තමයි ඒක පිළිබඳ තිබුණේ. නමුත් ඒක විසින් යම් කෙනෙකුට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් යම් අයට අසාධාරණයක් සිදු වෙන බව මම දන්නා. ඒක සාපේක්ෂයි. එයාගේ අසාධාරණ පිළි අරගෙන අනිත් අයට සාධාරණ ඉටු කළ තිබුණා අද. ඒක සාපේක්ෂයිනේ. හැබැයි අභියාචනාධිකරණය තමයි ගැටලුව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා. ඒක මම කල්පනා කරා. ඒ තමයි පත්වීම පිළිබඳව මගේ තියෙන ඔබතුමා අප්‍රේල් මාසයේ 9 වෙනිදා සාකච්ඡාව ඉල්ලලා තිබුණේ මේ පිළිබඳ සාකච්ඡාවක් නෙවෙයි. ඒ ත්‍රිවස්ත සංශෝධන පිළිබඳ සාකච්ඡාවක් අපේ මත වෙලා තිබුණේ නැහැ. රයිට්. ඔව්. නෑ මෙතුමගෙන් මට ආවා ඒක. මෙතුමා හම්බුනාට පස්සේ. ඊළඟ මම කියන්නේ මේක තමයි මූලධර්ම ප්‍රතිපත්තිම ලෙසින්. ඒතර ඔබතුමාලගේ පස්සේ මම පිළිගන්නවා යුක්තිය ඉටු වෙන්න ඕනකම තියෙන නඩුව පවරලා නඩුව ඉක්මනින් විභාග කිරීමද නඩුව පැවරීම දක්වා එන ගමනද ඒකත් වැදගත් ඔබතුමා කිව්ව පරිදිම. එහෙනම් පළමු කොටම අපේ විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් වෙන්න ඕන. අද අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව තිබෙන්නේ කොළඹ එකක තැනක විතරයි. ඕන තැනක සිද්ධ වෙන අල්ලස් චෝදනාවක් මෙතන අරගෙන එන්න ඕන. මම අපේක්ෂා කරනවා අල්ලස් කොමිසම සාකා කාර්යාල 24ක් රට පුරා ආරින්න. ඒකට නිලධාරීන්
373 දෙනෙක් බඳවාගෙන දැන් අවසර ලබා දීලා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවක වැටුප් තලයට වඩා ඉහළ වැටුප් තලයක එම විමර්ශන නිලධාරීන් පත් කරන්න මම මැනේජ්මන්ට් කමිෂන් කමිටුව මේ දෙපාර්තමේන්තුව එක්ක කතා කරලා අවසර ලබා දුන්නා. හොඳ සැලරි එක තියන්න ඕන මේ විමර්ශන නිලධාරියා. මොකද අල්ලස් කොමිසමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න ඕන විමර්ශන සඳහා. ඒක අපි පිළිගන්නවා. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුව 1,02,000ක් අපේ කාඩර් එකේ ඉන්න පොලිසිය අද පොලිසිය ඉන්නේ 72,000යි. ඒකෙනුත් 4,000කට ආසන්න ප්‍රමාණයක් ඒගොල්ලෝ මෙඩිකල් දාලා අර යුනිෆෝම් රාජකාරිවල යෙදෙන්න තු ඉන්නවා. ඒතකොට 1,02,000ක වැඩ කරන්නේ 68,000. මේකෙන් තමයි අපි මේ පරීක්ෂණ විමර්ශන ගැන කාර්යභාරය ඉටු කරන්න අපේක්ෂා කරන්නේ. ලංකාවේ රාජකාරී වෙලාවේදී වැඩිපුරම මේ ගිහින් තියෙන පොලිස් නිලධාරීන්. ගිය අවුරුද්දේ රාජකාරී වෙලාවේදී 1,100ක් පොලිස් නිලධාරීන් මිය ගොස් තිබෙනවා. උන් පැය 18-20 වැඩ කරනවා. ඒ නිසාම පොලිසියට අලුතින් 10,000ක් බඳවා ගන්න. ඔවුන්ට අවශ්‍ය නැ ඔහුගේ යුනිෆෝම් එක පවා වෙනස් කරන්න. ඔවුන්ට අවශ්‍ය නැ තාක්ෂණික උපකරණ ලබා දෙන්න. මේ ක්‍රියාලක සියල්ල කරමින් තිබෙනවා. මොකද අපි අවශ්‍ය විමර්ශනයේ ශක්තිමත් වෙන්න ඕන. වැඩිපුරම කාලය අපි මා දැකලා තියෙනවා විමර්ශන සඳහා යන කාලය විශාල කාලයක්. මොකද මේ ඇවිල්ලා තියෙන පැමිණිලි ප්‍රමාණය විමර්ශනය කරන්න පිටි විමර්ශන ආයතන ශක්තිමත් කරනවා. ඊළඟ විමර්ශනය සඳහා සහාය දෙන්න සහ නඩු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව. ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්නයක් තියෙනවා. දක්ෂ අධ්‍යක්ීම් සහිත නීති නිලධාරීන් දාලා යනවා. අපි දැනට 50ක් බඳවා ගන්න අවසර ලබා දීලා තිබෙනවා. 50ක් බඳවා ගන්න අවසර ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඔහුගේ උසස් වීම් ක්‍රියාවලියේ තියෙන දෝෂයක්. ඒක පිළිබඳව අපේ මතුමා සාකච්ඡා පටන් අරන් තිබෙනවා මේ උසස් වීම් ක්‍රියාවලිය වෙනස් කරන්න. ඒ වගේම උන්ට යම් දීමනාවක් විශේෂයෙන්ම කෝපරේටර් සමාගම් නඩු කරපුවම උන්ට දීමනාවක් ලැබෙනවා. ඒ දීමනාව වැඩි කරන්න ඕන කියලා මම තීරණය කිව්වා. ඔවුන් ඉතාමත් හොඳ යහපත් වැටුප් තලයක තියන්නේ නැතුව හොඳ නීති නිලධාරියෙක් අපිට නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් හදා ගන්න පුළුවන්කමක් ඇතින්නේ නැහැ. ඒතර ඒකට අවධානය යොමු කරලා තියෙනවා. ඒකට පූර්ව අධිකරණයට එන්න පෙර පූර්ව වැඩ කටයුතු ටික සූදානම් කරනවා. ඊළඟ අධිකරණය මොකද්ද මුහුණ දුන්නේ? අධිකරණයට මම විශ්වාස කරනවා මේ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාදයි කියලා. මේ ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වෙන සිදුවන්නේ 20 වෙනි සංශෝධනයට සමාන්තරව කියලා මම හිතනවා. 20 වෙනි සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවම් ප්‍රමාණය 11 ඉඳන් 17 දක්වා වැඩි කරනකොට අභියාචනාධිකරණ විනිසුරුවම් ප්‍රමාණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරනකොට අපි නිකන් තාර්කික නිකන් උපකල්පනයක් කරොත් ශ්‍රේෂ්ඨාධිකරණේ විනිසුරුවන් 6 දෙනාම අපි අභියාචනාධිකරණයෙන් පත් වුණා කියලා උපකල්පනය කරොත් අභියාචනාධිකරණේ හිස්තැන් 6ක් ඇති වෙනවා. අලුතින් ඇති වුණු 8ක් තියෙනවා. 12 ඉඳන් 20 නිසා. ඉතින් 14ක්. එතකොට අභියාචනාධිකරණේ හිටියේ 12යි. හැබැයි අභියාචනාධිකරණේ 12 වගේ ඊටත් වඩා වැඩි ගුණයක් 14 දිනක් අනීතිපති දෙපාර්තමේන්තුව පත් වෙනවා කියන එකට පැත්තකින් තිබ්බොත් උපකල්පනය කරමු. 14 දිනක්ම අභියාචනාධිකරණයට පත් වෙනවා. 12ක් තිබුණු අභියාචනාධිකරණය. ඒ 12 දෙනා හිටියේ 12 දෙනාගෙන් 6 දෙනෙක් කියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට එතන ඉතුරු වෙන 6 දෙනයි 20 දෙනා බවට පත් වෙන 14 දෙනෙක් මලුතින් පත් වෙන්න ඕන. මම හිතනවා ඒ වෙලාවේදී මේ සංශෝධන විය යුතු එක කියලා. ඒ වෙලාවේ තමයි අධ්‍යක්ීම් සහිත කණ්ඩායම රඳවගෙන මේ වැඩි කිරීම කරන්න තිබුණා කියලා හිතනවා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒක පසු එක. ඒ නිසා අධිකරණ පද්ධතිය යම් අධ්‍යක්ීම් සහිත ඔබතුමා කියන කාර්ය 65ද 60ද සමහර අය නඩු තීන්දුව ලියන්නේ ඔක්කොම පිළිගන්නවා. හැබැයි ලියන කෙනා තෝරලා විතරක් මේක දෙන්න බැහැනේ. ඒක තමයි අනිසි වරප්‍රසාද. අනිසි මැදිහත් වීම. නඩු තීන්දුවක් නිසි පරිදි ලියන කෙනා තෝරලා ලබා දෙනවා නම්. ඒක තෝරන්නේ කවුද? ඒ තෝරන කෙනා මතයි කරන්දා පවතුනවද නැද්ද? ඒ නිසා මම කල්පනා කරන්නේ මේක කලේ ඔබතුමාට මම පක්ෂපාතී. මොකක් කරේ ඇගීම් කරයක් බලලා ඒ ඇගීම් ක්‍රමය අනුව මේක දෙන්න පුළුවන් වඩාත් යෝග්‍යයි කියලා මම හිතනවා. හැබැයි ඒ ඇගීම් ක්‍රමය කිසිසේත්ම ස්වාධීනත්වයේ ආරක්ෂා වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා තමයි කල්පනා කරේ මුළු පද්ධතියම ඇති කරන වෙනසකින් තමයි මේ තත්ත්වය ඇති කරන්න ඕන කියලා. එතකොට ඇයි එන නඩු ඉක්මන් වෙනවද කියන ප්‍රශ්නේ. ඒකනේ තියෙන්නේ. ළඟ අභියාචනාදී මා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වැඩි කරන්නේ නැහැ. හැබැයි අභියාචනාධිකරණ විනිසුරුවන් ගන්න වැඩි කරනවා. දැන්ටමත් ව්‍යවස්ථාවේමයි JC ගතක අමතුමාට කතා කරන්න කියලා තියෙනවා. දැන්ටමත් ව්‍යවස්ථාවේ අවස්ථාවක් තිබෙනවා.
අභියාචනාධිකරණ පළාත් මට්ටමින් සිට් කරන්න පුළුවන්. ඒතර අභියාචනාධිකරණ බලය බෙදින්නේ නැහැ. අභියාචනාධිකරණයේ කේන්ද්‍රීය වශයෙන් තිබිලා අවුරුදු කීපයකට සිට් කරන්න පුළුවන් පළාත් මට්ටමින්. ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වෙන යටිතල පාසුකම් ටික අපි හදලා දෙන්න ඕන. ඒතකොට ඒකට අවශ්‍ය වෙන මම 4 දිනක් වැඩි කිරීමකට ඇතුල් කරලා තියෙනවා. මේ 4 දිනා වැඩි කරන්නේ අර අභියාචනාධිකරණයක් වරි සිට් කරන තීරණය කරොත් ඒකට අවශ්‍ය වෙන මිනිසුරුන් ප්‍රමාණය සපයලා දෙන්න. ඒතකොට ඒක අපේ අපේක්ෂාව. ඊළඟ විශාල නඩු ප්‍රමාණයක් ගොඩ ගිහිලා තියෙනවා හයි කෝට් වල. මම හිතන්නේ අපි දිස්ත්‍රික්ක 10ක් ප්‍රධාන වශයෙන් ඒ වල තියෙනවා. තැන් 11ක් වගේ වල තියෙනවා. විශාල උසාවි 11ක් අලුතෙන් හදන්න ඕන. මහාධිකර දැන් කුරුණෑගල වගේ තැන්වල ආසන්න වශයෙන් අපි අලුත් උසාවි 11ක් හදන්න තීරණය කළා තිබෙනවා. ඒ අලුත් උසාවි 11 හදාගන්න නම් මොකද අපිට වෙනවා? එතෙන්ටත් මහාධිකරණ මිනිසුරුන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙන්න ඕන. ඒ නිසා දැන් තියෙන 110 120 දක්වා වැඩි කරන්න අපි තීරණය කරන් තිබෙනවා. මොකද අලුතින් මහාධිකරණ හදන්න. මොකද මහාධිකරණ මිනිසුරුන් පූල් එක වගේ නෙවෙයි. දැන් අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණගත පූල් එකක් සංචිතයක් ඉන්නේ. හැබැයි මහාධිකරණ මිනිසුරුන්ට සීට් එකක් සිට් පුටුවක් තියෙන්න ඕනේ. නැත්නම් මහාධිකරණ මිනිසුෙක් වෙන්නේ නැහැ. ඒ නිසා මහාධිකරණ ප්‍රමාණය ඇති වෙන ප්‍රමාණයට ඒ කියන්නේ මහාධිකරණ ප්‍රමාණය අලුතින් ඉදිකරන ප්‍රමාණයට දමා දැක්ක එකක් තිබුණා මේක අර මල යුගයක් මල අවස්ථාවක් එනවා කියලා කියන්නේ මේ අධිකරණ අවුරුද්දයකට ලොක් වෙනවා කියලා. ඒ කියන්නේ මුළු අවුරුදු දෙකකම දීර්ඝ කරපුවාම සියලු පත් කිරීම ලොක් වෙනවා. ලොක් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ ලොක් වෙනවා. අභියාචනාධිකරණේ නැවත අභියාචනාධිකරණ පිහිටවන ප්‍රමාණයට අර 4 දෙනා පිරෙනවා. මහාධිකරණයේ අපි අලුතෙන් මහාධිකරණ ඇති කරන ප්‍රමාණයට මහාධිකරණ මිනිසුරුන් පිරෙනවා. එතකොට මහේස්ත්‍රාත් අධිකරුවන්ට අවුරුදු දෙකක් තව මහාධිකරණ මිනිසුරු බවට පත් වෙන්න ඉන්න ඕනේ. අරකට අනුරූපීව මහේස්ත්‍රාත්වරුන්ට උසස් වීම ලැබෙනවා. ඊළඟ ඔබතුමා කියන කාර්යය විශාල නඩු ප්‍රමාණයක් තියෙන මහේස්ත්‍රාත් අධිකරණ. ඒක මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රතිසංස්කරණ කරන්න ඕන. ඒක මහේස්ත්‍රාත් අධිකරණ වල අපි දැන්ට මිනිසුරුන් 50 දිනක් බඳවා ගැනීම සඳහා ජීවිතේ කටයුතු කරමින් තිබෙනවා. මට වාර්තා වෙලා තියෙන අනුව මම දන්නේ සම්මුඛ පරීක්ෂණ යෝග්‍යද නැද්ද ඒකට මට නිර්ණය කරන්න බෑ. නමුත් කවුරු හරි මඩුල්ලක් විසින් බඳවා ගන්නකොට 32යි නම් යෝග්‍යතා මට්ටමේ ඉන්නේ. ඒක මට කියන්න බෑනේ 33 කරන්න. ඒව තමයි අනිසම දේ. නෑ 50ම ගන්න කියලා මට කියන්න බෑ. ඒ බඳවා ගන්නේ කණ්ඩායමට අයිතිය තියෙනවා. ඔවුන් අපේක්ෂා කරන පරිසාධන මට්ටමේ ඉන්න කවුද කියලා උන් බඳවා ගැනීම අයිතිය තියෙනවා. ඒක තමයි ස්වාධීනත්වය. එහෙම නැත්නම් ඇයි ඕගොල්ලෝ 50ක් තීන්දුව කරලා ඇයි 32ක් ගන්න කියලා මම කියන්නේ නැහැ. ඒක හොඳ නෑ. ඒ වාඩි වෙන මණ්ඩලවලට අයිතිය තියෙනවා. තමන් අපේක්ෂා කරන පරිසාධන මට්ටමේ නැත්තම් මේගොල්ලෝ බඳවා ගන්න. ඒතර මේ විදිහට අධිකරණ පද්ධතිය ඇති කරන වෙනස. අනිත් පැත්තෙන් මේ අධිකරණ ඇති කරහට වැඩක් නැහැ. මා දන්නවා අද අපි රටක් හැටියට මුහුණ දෙලා තියෙනවා වෘත්තීමය ශාස්ත්‍රවල නිලධාරීන් බැඳීමේ හිගයක් තියෙනවා. රඳවා ගැනීම අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරුන්ගේ වයස 60 ඉඳන් 63 දක්වා වැඩි කරනවා. ඒක ඇත්තටම පළමු වතාව වැඩි කරේ විශේෂඥ වෛද්‍යවරුන්ට විතරයි. ඊළඟ එක සාමාන්‍ය වෛද්‍යවරුන්ට 63 දක්වා වැඩි කරා. ඒකට සාමාන්‍ය රාජ්‍ය සේවය 60ක් වෙනකොට වෛද්‍යවරු 63 කියන සීමාවේ ඉන්න එක වැඩි කරලා තිබෙනවා. ඒ විදිහට. අනිත් පස්සෙන් ගත්තාම එතන මේ වෘත්තීමය ශාස්ත්‍රය ඉන්න අපි ආරක්ෂා කරගන්න ඕන පළවෙනි වගකීම. ඒ නිසා විනිසුරුවන්ගේ නිවාස පිළිබඳ ප්‍රශ්නය, ඔවුන්ගේ නිවාස වලට මුදල් කැපීම, කියන්නේ කැපෙන එක සාධාරණවම තිබීම ප්‍රශ්න වගේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙලා තියෙනවා. මේ ප්‍රශ්න ඔක්කොම මේ අයවැය ලේඛනෙම විසඳනවා. සමහර අයවැය ලේඛනට කලින් විසඳන මම අපේක්ෂා කරනවා. ඊළඟ ගත්තොත් අපිට අවශ්‍ය වෙන කාර්ය මණ්ඩල නෑ. දැන් මම හිතන්නේ අපි 1007ක හිගයක් තියෙනවා. ඔය කාර්ය මණ්ඩලවල අධිකරණ ශාස්ත්‍ර කාකාස 1007ක හිගයක් තියෙනවා කාඩර් එකට වඩා. 1007න් දැන් අපි ආසන වශයෙන් ගත්තොත් 260ක් දැන්ට බඳවා ගන්න අවසර දීලා තිබෙනවා. ඊටු 700 ගන්නත් අපි බඳවා ගන්නවා මේ දැන් 260ට ඇප්ලිකේෂන් 21000ක් ඇවිල්ලා තියෙන එක තියෙන ප්‍රශ්නේ. බඳවා ගැනීමේ පටිපාටිය අපි පුරවන්නේ විධිමත් තරඟ විභාගයෙන් හෝ සම්මුඛ පරීක්ෂණයෙන් බඳවා ගන්න ඕන. 1007න් පුරවලා අපි අවශ්‍ය වෙන පහසුකම් ටික දෙන මේකට. ඊට අධිකරණ විශාල ප්‍රමාණයක රටේ භාගයට හදපු අධිකරණ තියෙනවා. මේ අයවැය ලේඛනයේ ගැටලු දෙකක් තියෙන අධිකරණ තියෙන කොන්ත්‍රාත්කරුවන් එක ඔයගොල්ලෝ निराකරණය කරගන්න බැරි. ඒ ගැටලු දෙක තියෙන අධිකරණ පද්ධතිය හැර අනිත් ඔක්කොම අධිකරණ ටික හදන්න සල්ලිවින් කරනවා. ඒ වගේම තවත් අධිකරණ ඔයගොල්ලෝ 11ක් ඉල්ලලා තියෙනවා. අලුතින් තාවකාලික කුලී නිවාසවල තියා යන. ඒ 11නුත් යම් ප්‍රමාණයක් ඉදි කිරීම සඳහා මුදල් වැය කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම
මේ ඔබතුමා කිව්වා වගේම මේක ඩිජිටල් කරණය පිළිබඳ අපි පියවර අරන් තිබෙනවා. මම විශේෂයෙන්ම අපි ඩිජිටල් අමාත්‍යංශ සාංශ මෙතුමාට ගිහිල්ලා ජේ.එස්.එක් පුද්ගලික හම්බෙලා අවස්ථා ගණනාවක් හම්බෙලා මේ කාර්යක්ෂම කරන්න කියලා උපදෙස් දුන්නා. මම හිතන්නේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ ව්‍යාජනාධිකරණයේ සැලකිත ප්‍රතිඵල තියෙනවා. ඉතින් අපි දැනටමත් මම හිතන්නේ දැනට තියෙන්නේ මේ පරීක්ෂා කිරීමේ අවධිය තියෙන්නේ හරි පහළ තියෙන තාම තියෙන්නේ ලොන්ච් කරා. නමුත් ඒක බලන්න ඕන දුවලා බලන්න ඕන සාර්ථක. ඉතින් මේ මුළු ක්‍රියාවලියක කොටසක්. මේක කිසිසේත්ම අර විනිසුරුවන්ගේ කාලය වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. සමස්ත මේ විමර්ශන ක්‍රියාවලියේ සිට සමස්තය දෙස බලපු කොටසක්. ඒතර කොයි වෙලාවෙත් මම හිතනවා අර මෙතුමා කියපු නේද මේකේ මේක නොවුනත් ඒකේ සුවඳ මොකද්ද මේකෙන් පෙන්눔 කරන්නේ. ඔව් ඒක මම දැන් පිළිගන්නවා. හැබැයි කෝකටත් වළංගුයි. මේ අධිකරණය මෙහෙම පවතින්නේ එහෙම හොඳම සුවඳ සහිතව නෙවෙයි මේ අධිකරණ අදත් විශ්වාස කරන්නේ මිනිස්සු. මේ අධිකරණ පද්ධතිය අදත් විශ්වාස කරන්නේ සුවඳදායකම කරුණු විසින්මද නෑනේ. සුවඳ නොවන කරුණු ඕන තරම් ඇති වෙලා තියෙනවා. හැබැයි ඒත් මිනිස්සු මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාස තබලා තියෙනවා. ඉතින් මම මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාස තබනවා. ඇත්ත ගත්තොත් මේක පද්ධතිමය වෙනසක්. මීට කලින් කරලා තියෙන පුද්ගල වෙනසක්, පුද්ගල අනුබද්ධ වෙනසක්. මේක අර්ථකථනය කරන්න පුළුවන්. මම දැක සමහර අය කෙනා දෙසැම්බර් 1ට කලින් පස්සේ බැරිද කියලා මගෙන් අහනවා. දෙසැම්බර් 1ට පස්සේ බැරි කියන එකෙන් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තියෙන්නේ. ඉදිරිපත් කරාට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෑ. මම මේ ගොඩක් අය දන්නේත් නෑ. ඔයගොල්ලෝ දන්නවා. මම ඔය ඒ තලයේ ඉන්න ගොඩක් අයත් එක්ක මගේ ළඟ ඇසුරක් නෑ. මම සමහර අය මේ තනතුරට ආවට පස්සේ විතරයි නම් වුණත් දන්නේ. ඔයගොල්ලෝ දන්නවා. මම හිතන්නේ වෙන කොහෙවත් අපි මේ වගේ අවස්ථාව කර වෙන ගොඩක් අවස්ථාවල අපි හම්බෙන්නේ නැති අය. හරිද? හැබැයි මම හිතනවා මේ පද්ධතිය වෙනසක් අවශ්‍යයි කියලා. අන්නේ පද්ධතියේ වෙනස ඇති කිරීම වෙනුවෙන් තමයි මේ කාර්ය කරන්න කියලා මම හිතන්නේ. මොකද හැම වෙලාවෙම හොඳම සුවඳවත් භාවයෙන් ආපු ගමනක් නෙවෙයි අධිකරණ පද්ධතියට තියෙන්නේ. ඒ නිසා මේක අධිකරණ පද්ධතියට මාර විනාශයක් සිද්ධ වෙන විශාල බිඳ වැටීමක් සිද්ධ වෙන. මෙතනින් පස්සේ අධිකරණ කෙරෙහි ජනතාවගේ තියෙන විශ්වාසය මුළුමනින්ම බිඳ වැටෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන එක ටිකක් සීමාවට එහා කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඒකේ තමයි සටන් වල ස්වභාවය. මට ඒක තේරුම් ගන්න පුළුවන්. සටනක් කරනකොට ඒ සටන තියෙන ඇත්ත තර්කණයේ සිට ඒ තර්කණයට වඩා ටිකක් උඩින් සටන් පිහිටවන්න ඕන. මම ඒක දන්නවා. ඒකට අපිට හදන්න පුළුවන් විශාල බිය වැද්දීමක්. මෙතෙන් සිට අධිකරණ කරේ ජනතාවගේ විශ්වාසය පළුදු වේවි. ජනතාව අධිකරණයක දෙන තීන්දුවක් මේ විශේෂ වරප්‍රසාදයක් ලබාගත්තු කෙනෙක් දෙන තීන්දුව නිසා යාට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේ જાතිය දේවල් මතුවෙන්න පුළුවන්. මම හිතනවා ඒව ඇවිල්ලා අපිට අර යමකට අපි යමක් එකඟ නොවෙනවා නම් එකඟ නොවීම සඳහා සමාජගත කිරීම සඳහා හදන සාමාන්‍ය එහෙමයි සටන් ඕනෑම සටනක එහෙමයි. තරකයට උඩින් ටිකක් හැම සටනක්ම පිහිටවල මම කියන්නේ ඔබතුමාලා එහෙම කරනකොට මගේ එලි සංවාදේ නීති සංගමේ නෙවෙයි. හරිද? මම කියන්නේ නෑ මගේ නීති සංගමේ නෙවෙයි. එලි එහෙමයි. එලි එහෙමම ඔබතුමාලා ඉස්සර කියන ඔබතුමාලාත් අර එළියේ ඉන්න කණ්ඩායම් ගෙන ආපු ඒවා කියපු නිසා මම කියන්නේ. එලි එහෙමයි සංවාදේ තියෙන්නේ. එළියේ සංවාදේ තියෙන්නේ ඔබතුමාලා තර්කානුකරණ ඉදිරිපත් කරන ගමන්. හැබැයි එළියේ සංවාදේ තියෙන තර්කයට ටිකක් ඔබ්බේ. ඒ සමහර මේ ව්‍යවස්ථා සංශෝධන දෙන නාමකරණය. ඒවා තියෙන ව්‍යවස්ථාව තුලද? ඒවා තියෙන තර්කයේ තුලද? නෑ ඒවා තියෙන්නේ තර්කයේ නොබ්බට යන බිය ගැනීම ඇතුළේ. ඒ නිසා මම හිතන්නේ මේක මේ ප්‍රතිපත්තිය ඉඳන් තමයි මම හිතන්නේ අපි කටයුතු කරන්න ඕන කියලා අපේ අදහසට තියෙන්නේ.